උත්තලයි පැල්ලත් ඒ ඇවිල්ලා මේ තුනේ කණුවේ අලිටි කියලා මුන්ට තුම්පොලයි තියෙන ඔය තුම්පොල බලා ගන්න බෑ. රුපියල් 30000 ගාන දෙන්න. ලක්ෂ 3මාරක් කොන්න රුපියල් 30000 ගාන දෙන්න. මේ ගමේ මිනිස්සු තුන් දෙනෙකුට ඔය තුම්පොලේ කාලියක් එන්නේ නැති වෙන බලා ගන්නවා. ඈ අපි කුඹුරුවක් කර 4-5 කරනවා. මම කුඹුරුවක් කර 5ක් කරනවා. මගේ ඉඩම තියෙනවා. පොල්වවල තියෙන. ඔය ගහ කොළ නම් බිඳලා විනාශ කරක් කමන්නේ කියන්නේ. මේ පොඩි දරුවෙකුට ගහලා විනාශ කරොත් මේ පොඩි දරුවේ මොනා කරන්නද? ඈ මුන් කෑවන් බදි. මුන් රජයේ පඩිය අරගෙන මුන් ඉති. මේ බලන්න මේකේ මේ වීඩියෝ එකේ තියෙනවා මු ගිහිල්ලා මේකකට අර පෙර කැටිය මිනිහා නිදි. බෙස්සිට එක කොළුවෙන් දප්පරගෙන. මං කිව්වා නිදිය ගන්න ගෙදර ඉඳ බලලා. ඈ මොකටද මෙතෙන්ට ඇවිල්ලා අර කඩේ අස්සන වෙලා අලි මුර කඩු. මේ අලි ටික පාර පයින්නවා. කන්නඩ පස්සේ ගහනවා අලි වෙඩිල්ලා. අලි ටික පාර පැන්නන පස්සේ අලි වෙඩිල්ල ගහපුවා. මං අලි ටික කෙලගෙන යනවා ගමේ. ඈ දැන් අර එහා ගමේ අහිංසකයෙකුට මෙතෙන්දි ගැහුවා. ඒ ඌ මැරුණා. මැරුණාට පස්සේ ඔය කවුරුත් නැහනේ. ගෙවල් දොරවල් ඔක්කොම ගැඩුවා විනාශ කරා කවුරුත් නැහැ. අර සුනිල් මා වගේ පොල් ගස් 75ක් විනාශ කරා. ඒ මිනිහා මේ වුණා. ඉතින් පොල් ගස් 75ක් කියන්නේ අද මේ මිනිහාට කීයක්ද? ඈ අපි ගිහිල්ලා ඒව කතා කරාම රජ නිලධාරීත් එක රජ නිලධාරී කියනවා මේ යාගේ රාජකාරියට බාධා කරාලු. රාජකාරියට බාධා කරන්නේ අපි ගිහිල්ලා අලි පැන්න කියලා කියන එකද රාජකාරියට බාධා කිරීම. රාජකාරිය හරියට අකුරට කරා නම් එයාලට අපි ගිහිල්ලා කවදාවත් අපි ගිහිල්ලා මේව කළා නැහැ. අපි ඔබතුමාලාට බැලලා නෑ. අපි පොලිසියට බැලලා නෑ. අපි අහාටවත් බයින්නේ නෑ. අපේ පාඩුවේ අපි හම්බ කරන් ජීවත් වෙනවා. ඈ අපි කියන්නේ මේකේ මේ රාජකාරියක් කරනවා නම් ඒ රාජකාරිය හරියට කරන්න ඕනේ. ඈ ගමට අලි පැන්නට පස්සේ අලි වෙඩිල්ලම් මෙහෙන් ගහලා ඊට පස්සේ මේකම එදාගේ ඇවිල්ලා මේ කඩේ කැඩුවා. ඈ කඩේ කැඩුවට පස්සේ උන් කියනවා මේ කඩේ තියෙන නිසාලු අලි එන්නේ. කඩේ මෙතන මේ තුම්මන් අධ්‍ය මේ බුදුමැදුරේ මේ වැඩ ටික කරගෙන ඉන්න අපිට මේ අපිට ඒ දේවල් හැමදේම මේව කරන්න එයාලගේ ඒ දේවල් කරන්න හැමදේම මේ ගැටිය මේව කරන්නේ අපේ පිටින් දාලා පොලිසියට ගිහලා පැවිලි දානවා අපි මොනවා හරි කිව්වම එයාලට ඩග්ගාලා පොලිසියට රාජකාරියට බාධා කරනවා රාජකාරියට බාධා කරන්න අපි ගිහිල්ලා කියන්නේ මේ අලියෙක් පැන්න ගමට ඈ අලි වෙඩිල්ල අතේ තියාගෙන මිනිස්සු නේද මේ දැන් මම මම දැන් මේකේ වීඩියෝ එකක් අරගෙන ආවා ගිහිල්ලා බෙස්සිට එක පෙරවගෙන නීදි උතරම නීදි හා ඔක්කොම අත්තරාම ඇතුලේ ගිනි මලයක් ගන්න එක ගිනි දපිනවා ෆෝන් එක බල අනිත් එක පොඩ්ඩක් ටෝච් එක වේව ගන්නවා කිසි කෙනෙක් නැහැ එතනින් විතර දාලි පයින්නේ ඔතන වැට ගලවලා දාලා යනවා අතන ගිහිල්ලා කිව්වම තමයි ඔතනින් ආවිල්ලා වැට දාන්නේ මෙතනින් ගලි පයින්නවා ඔතන බලා ගන්න හත් දෙනාම ගිහිල්ලා එක පොකුරට නිදි ලක්ෂ 3මාරක් රජේ පඩි ගෙවන්න අපි හම්බ කරන සල්ලි නෙවෙයිද ඈ ඒ වගේ වණ්ඩ ඒකල් ඉවරලා අපි ගහන්න ගියා යනම්මනම් කියලා ඉවරලා කියලා ගමේ මිනිස්සු ගහන්න නෙවෙයි එල්ලන්න ඕනේ ඇයි කුමාර මේ අහිංසක පොඩි උන්ට ගහලා මොන හරි කරොත් මොකද කියන්නේ ඈ මේ සිවිල් ආරක්ෂකව එයාලා කියනවා වන ජීවකෙන් නැත්තම් එයාලට යන්න බැරිලු මේ වන ජීවකෙන් ඉන්නව නම් විතරයි එයාලට අලි බලා ගන්න තියෙන්නේ එතකොට අපි අලියා පයින්නකොට වන ජීව කාර්යාලයට ගිහලා එයාලා ගෙනල්ලා තියාගන්න බැහැ අලි පයින්න තුම්පලා තියෙන්නේ ඒ වන ජීවකෙන් නැතුව යන්න බැරි නම් වන ජීවකෙක් කෙනෙක් එයාලා ගෙනල්ලා තියාගන්න බෑ නේ රජයේ සේවකයන් මොකෝ අලියා බෙහෙර පැන්නට පස්සේ වන ජීවිත කෝල් කරලා කියන්නේ මේ එයාලා නැගිලා අරන් යන්න කියලා ඒ කිසි දෙයක් නැහැ එයාලා අතන අස්සට ලක්කාසිප්පු ගා හැමදාම කාසිප්පු ගානේ කරා මුන් අතර පස්සේ එකතුලා ඇයිද ගුණ්ඩ කැක්කුමන්නේ එක පෙර ගැටිය එක පැල්ලත් එක බූත්තල හැමතැනම කාලා ගන්න ටික නින්නේ ඈ මුන් තියා ගන්න ඕනේ මේ ගමේ අපේ ගම බලා ගන්න අපිට පුළුවන් අපිට දෙන්න අපි කියන්නේ මේ ගමෙන් තුන් දෙනෙක් දාන්න තුම්පොලයි තියෙන්නේ අලියාගල කපලා තියෙනවා වැට ගහලා තියෙනවා මේ හැමදේම කරන්න තුම්පොලයි තියෙන්නේ අලියා බයින තුම්පොලකින් මුන්ට ඔය තුම්පොල බලා ගන්න බෑ හත් දෙනෙක් ඉඳලා ඈ ගිහිල්ලා කිව්වම ගමේ මිනිස්සුන්ට ගහන්න යනවා අර තුසාර මල්ලි කිව්වා තුසාර මල්ලට ගහන්න ගියා මෙයා කිව්වා මගේ අයියා ගිහිල්ලා කිව්වා මගේ අයියට ගහන්න ගියා දැන් මං කිව්වා මට ගහන්න ගියා ඈ උන්ගේ ගුටි ගන්න එපා අපි උන්ටත් එක නිකන් නෙවෙයි අපි කබ්බෝ නෙවෙයි ඈ අපි තමයි ඉඩකඩම් මේව කරනවා මම තක්කර 4-5ක් ගෝතන් කරන මිනිහෙක් ඈ අපේ කුඹුර වලට බහලා කාලා විනාශ කරාට පස්සේ මුන් ගෙදර ගිහලා මුන් නිදා ගන්න. ඇයි උන්ගේ වාදියේ පෙර ගැටිය මුන් කුඹුර කරන්නේ මේ කොස්කාවෙල පැත්තේ අපේ තුනේ කනෝඩ්ඩේ අපිට ප්‍රශ්න තියෙනවා. ඈ අපිට තියෙන ප්‍රශ්නේ අපි විසඳ ගන්න ඕනේ. මුන් ඕනේ ඔය නිලධාරි වැඩක් නැහැ අපිට. ඈ අපි කියන්නේ ගමේ කාට හරි එක්ක ඔය පත් කරන්න නැත්තම් හරියට රාජ්‍ය සේවය කරලා හරියට රාජ්‍ය සේවය ඉෂ්ට කරන්නේ උන් දෙක හතර දෙනෙක් දාන්න.